අයිබෝන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් ඇග්‍රොටෙක් සොලියුෂන් YouTube channel එක ආරම්භන ඔයගොල්ලෝ සියලු දෙනාට. අදත් කාලීන මාතෘකාවක් පිළිබඳව ඔබ දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම වී වගාවේ මේ දිනවල පවතින මේ කහවීමේ අසාමාන්‍යතාවය. එහෙම නැත්නම් ගොවි මහතුරුන්ගේ භාෂාවෙන් කතා කරොත් කහවීමේ රෝගය සම්බන්ධව ඔබ දැනුවත් කරන්න. ඇත්තටම අද වීඩියෝ එකෙන් ප්‍රධානම කාරණයක් විදිහට මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වී වගාවේ කහවීමේ අසාමාන්‍යතාවයන් පෙන්වන හේතුකාරණා අතරින් ප්‍රධාන කාරණයක් වූ පලිබෝධ හානියක් සම්බන්ධව ඔබට දැනුම ලබා දෙන්න. ඇත්තෙන්ම කහවීමට හේතුකාරණා රාශියක් තියෙන බව මම ඔයගොල්ලෝ දැනුවත් කරලා තියෙනවා. ඉතින් මේ හේතුකාරණා රාශියක් අතරින් මේ කන්නේ ප්‍රධාන වූ කාරණයක් තමයි මේ වී වගාවේ පලිබෝධ හානියක් වන මූල ගැටති වටපනුවාගේ හානිය. ඉතින් මේ මූල ගැටති වටපනුවාගේ හානිය කියන තත්ත්වය මීට කන්න කිහිපයක ඉඳලා අපිට සුළු වශයෙන් වාර්තා වුණා. නමුත් මේ 2025 මහකන්න වෙනකොට මේක අපිට දිවයිනේ විශාල ප්‍රදේශවලින් විශාල වශයෙන් වාර්තා වෙමින් පවතිනවා. ඉතින් මේ තත්ත්වය පිළිබඳව පුළුල් ලෙස හොයලා බලනකොට අපේ පර්යේෂණාංශ කෘෂි දෙපාර්තමේන්තුවේ දැනුවත් කිරීම කරන පරිදි මේ තත්ත්වය ඇතිවෙන්න හේතු කාරණා රාශියක් තියෙනවා. ඉතින් ඒ අතරින් මේ කන්නේ ප්‍රධාන වශයෙන් මේ කහවීමට බලපාලා තියෙන හේතුවක් තමයි පාංශු පෝෂකත්වය අඩුවීම. එහෙම නැත්නම් අපි වී වගාවට ලබා දීලා තියෙන පෝෂණය නියමාකාරයෙන් ලබා නොදීම කියන කාරණය. ඉතින් ඒ අතරින් විශේෂයෙන්ම අපි ශේෂ්ඨ පරීක්ෂා කිරීම වලදී අපිට දක්න ලැබෙන කාරණයක් තමයි ප්‍රධානම අත්‍යවශ්‍ය පෝෂකයක් වන පොටෑසියම් කියන පෝෂකය. එහෙම නැත්නම් MOP එහෙම නැත්නම් රතු කුඩු හරහා අපි ගොයමට ලබා දෙන පොටෑසියම් කියන පෝෂකය හිඟවීම නිසා මේ තත්ත්වය උග්‍ර වෙලා තියෙන බව තමයි වාර්තා වෙන්නේ. ඉතින් ඒකට ප්‍රධාන හේතුව තමයි මේ සතාගේ හානිය වගාවට වැඩි වෙලා තියෙනවා. මේ පොටෑසියම් කියන පෝෂකයේ ගහ තුල වුණාම ගහ තුළේ ප්‍රතිශක්තිය බිඳ වැටීම සහ ගහේ නිරෝගී තත්ත්වයක් නොමැතිවීම ප්‍රධාන කාරණයක් වෙලා. ඒක නිසා අපි මේ අවස්ථාවේදී මේ කහවීම හරියට අඳුර ගන්න ඕනේ මේ වටපණුවාගේ හානිය නිසාමද මේ කහ වෙලා තියෙන්නේ කියලා. අපි සමහර වගා ක්ෂේත්‍ර පරීක්ෂා කරපුවාම වටපණු හානි නැතිව තියෙන කහපාට වෙච්ච ගොයන් ශාකක් තියෙනවා. වටපණු හානිය නිසා කහපාට වෙච්ච ඒවාක් තියෙනවා. එතකොට අපි මෙවැනි ශේෂ්ඨයක් අඳුර ගන්න තම අපි ප්‍රතිකාර කරන විදිය එහෙම නැත්නම් අපි ඒ සඳහා පිළියම් කරන විදිය වෙනස් වෙනවා. මොකද අපි මේක හරියටම අවබෝධ කරගන්න ඕනේ. මොකද නැත්නම් අපි වී වගාව සඳහා වියදම් කරන මුදල වැඩි වෙන්න පුළුවන්. අපි සමහරට භාවිතා කරන දේවල් අනවශ්‍ය වෙන්න පුළුවන් නිසා. ඒක නිසා අපි හරියට මේ පලිබෝධ හානිය නිවැරදිව අඳුර ගන්න ඕනේ. ඉතින් අපි කහවීමට දක්න ලැබෙන ගොයම මේ වටපණු හානිය තියෙනවද කියලා පරීක්ෂා කරන්න නම් අපි කළ යුත්තේ ඒ කහවීම සහිත එහෙම නැත්නම් අසාමාන්‍ය වර්ධනයක් නියමාකාරයෙන් ගොයම හැදෙන්නේ නැති කුරු වෙලා වගේ තියෙන මේ ගොයම් පැල ගලවලා අතරම මුල් ටික තමයි පරීක්ෂා කරන්න ඕනේ. අපි පරිස්සමෙන් මුල් කැඩෙන්නේ නැති වෙන්න මුල් ටික ගලව ගන්න ඕනේ. ගලවගෙන හොඳින් වතුරේ හොදලා මුල් ටික මඩ ටික ඉවත් කරගෙන පරීක්ෂා කරපුවාම අපිට මේ වටපණු හානිය තියෙනවා නම් මේ ආකාරයට ගොයමේ මුල් වල විශේෂයෙන්ම සුදු පාටින් දිස්සෙන කිරි මුල් වල මේ කිරි මුල් තමයි ගොයන් ශාකයේ සක්‍රීය මුල් පද්ධතිය. ඉතින් මේ හරහා තමයි සියලුම පෝෂක වැඩි ප්‍රමාණයක් අවශෝෂණය කරගන්නේ. ඉතින් මේ මුල් ආශ්‍රිතව මේ ඉදිමු ස්වභාවය මුල් කෙලවර හොකී පිත්තක ආකාරයට ඉදිමුණු ස්වභාවයක් තියෙනවා නම් අපිට කෙලින්ම නිගමනය කරන්න පුළුවන් මේ වටපණු හානිය කියලා. එතකොට මේක අපි බලන්න ඕනේ වගාවේ මේ වගේ හානි කරපු ගොයන් ශාක මුළු කුඹුර පුරාම තියෙනවද? තැන් තැන් වලද තියෙන්නේ? ලියක් දැනට එකක් දෙකක් ආදී වශයෙන් අපි වගාවේ තත්ත්වය කොහොමද කියලා අපි නිර්ණය කරගෙන තමයි මේ සඳහා පාලන ක්‍රමයක් යෙදිය යුත්තේ. ඉතින් මේ පාලන ක්‍රමය යොදන්න කලින් ඒ ගැන කතා කරන්න කලින් අපි බලමු මේ සතාගේ මේ හානිය එන්නේ කොහොමද කියලා. එහෙම නැත්නම් මෙයා මේ ගොයන් ශාකයට මේ මුල් වලට හානි කරන්නේ කොහොමද කියලා. මේ කියන වටපණුව මිලිමීටර් 0.3ක් පමණ විශාල
අන්වීක්ෂය ජීවියෙක්. එතකොට මෙයා නාලාකාර පණුවෙක් ආකාර සතෙක්. මෙවැනි වටපණු ආකාර 25000ක් පමණ මේනොට හඳුනගෙන තියෙනවා. ඒවා අතරින් විවිධ හැසිරීම් විවිධ පෝෂණක්‍රම අනුගමනය කරන විවිධ උපස්තරවල ජීවත් වෙන වටපණුව රාශියක් ඉන්නවා. ඉතින් මේ අපි සලකා බලන වටපණුව ගොයන් ශාකයේ මුල් ආශ්‍රිතව ඉන්න වටපණුවන් අතරින් පරපෝෂිත වටපණුවෙක්. ඒ කියන්නේ මේ වටපණුව සියුම් මුල් තුළට ඇතුල් වෙලා මුල්වල සනාල පටක තුල ජීවත් වෙමින් පෝෂණය ලැබමින් මුල්වලට විවිධ එන්සයිම් නිකුත් කරමින් මෙයාගේ ජීවන චක්‍රය මෙයා මුල් ඇතුළේ ගත කරනවා. එතකොට මේ එන්සයිම් නිකුත් කිරීමත් එක්ක ශාකය තුල මේ සනාල පටක වලට හානි කිරීමත් එක්ක මුල ඉදිමීමකට එහෙම නැත්නම් අසාමාන්‍ය තත්ත්වයකට ලක් වෙනවා. එතකොට මෙහෙම ඉදිමුණාම තමයි අපිට මේ හොකි පිටක ආකාරයට මේ මුල් පද්ධතිය පේන්නේ. එතකොට එහෙම උනාන් පස්සේ මේ මුල් පද්ධතිය හරහා ජලය සහ අනිත් පෝෂක ශාකයට ලබා දීම අවහිර වෙනවා. එහෙම අවහිර වුණාම ගහේ පෝෂණ තත්ත්වය බිඳ වැටෙනවා. එතකොට සමහරට මුළු ශාකය මැරලා යන්න පුළුවන්. එහෙම නැත්නම් ශාකයේ පත්‍ර කොටස් වශයෙන් මුල් වල සම්බන්ධතාවය අනුව මැරීමකට වියලීමකට ලක් වෙනවා. ඉතින් මේක තමයි මෙයාගෙන් වෙන හානිය. ඉතින් අපි දැන් හානිය නිවැරදිව අඳුනගත්තම කරන්න ඕනේ මොනවද කියලා පිළියම් තීරණය කරන්න ඕනේ. ඇත්තටම වටපණුවගේ හානිය පාලනය සම්බන්ධව කතා කරොත් මේක ඒකාබද්ධ ප්‍රවේශයක් කරා. එහෙම නැත්නම් ඒකාබද්ධ පලිබෝධ පාලන ක්‍රමවේදයක් ඔස්සේ තමයි කරන්න හැකි වෙන්නේ. මොකද අපිට එක ක්‍රමයක් භාවිතා කරලා මේ පලිබෝධකයාගේ හානිය පාලනය කරගන්න බෑ. ඉතින් දැන් අපිට මේ අවස්ථාවේ උදා වෙලා තින්නේ ඇත්තටම අපේ වගා ක්ෂේත්‍රයට අපේ වගාවට අපේ ගොයමට මේ මූලගැටි වටපණුවගේ හානිය ඇවිල්ලා තියෙනවා. ඒකට ඇවිල්ලා තියෙන වෙලාවේ අපි මොකද කරන්න ඕනේ කියලා තමයි දැන් ඇත්තටම කතා කරන්න ඕනේ. මොකද මේ සතා අපිට එන්න කලින් අපිට පාලනය කරගන්න ක්‍රම රාශියක් තියෙනවා. මේ සතා අපි එන විදිය කතා කරොත් අපේ වගාවට සමහරට රෝපණ ද්‍රව්‍ය හරහා. රෝපණ ද්‍රව්‍ය හරහා කිව්වම අපි පැල හිටවන ගොයමන්න අපි වටපණු හානිය සහිත වගා ක්ෂේත්‍රයක තවන් කරලා අපේ කුඹුර ගෙනල්ලා අපි ගොයම් පැල හිටෙව්වොත් ඒ හරහා අපේ කුඹුරට වටපණු හානිය වටපණුවගේ ජීවිත චක්‍රයේ අවස්ථාව එන්න පුළුවන්. එහෙම නැතුව අපි වටපණු හානි ක්ෂේත්‍රයක සිට වතුර හරවනවා නම් අපේ කුඹුරට ඒ හරහා වටපණුවගේ ජීවිත චක්‍රයේ අවස්ථාව එන්න පුළුවන්. ඊට අමතරව අපි භාවිතා කරන කාබනික පොහොර වගේ වටපණු හානි සහිත යාගේ ජීවන චක්‍රයේ අවස්ථාව සහිත කාබනික පොහොර වර්ග පාවිච්චි කරොත් ඒ හරහා අපේ වගා ක්ෂේත්‍රයට වටපණුවන් එන්න පුළුවන්. ඊට අමතරව පෙර කන්නේ පැවති ඉපනැල්ලේ එහෙම නැත්නම් කලින් කන්නේ සුළු වශයෙන් මේ මුල් වල තිබ්බනම් ඒ ඉපනැලි අපේ වගා ක්ෂේත්‍රයේ තිබ්බනම් ඒ හරහා අපේ වගාවට නව වගාවට මේ වටපණු හානිය එන්න පුළුවන්. එතකොට මේ ක්‍රමවේදයන් ටික අපිට නතර කරන්න විවිධ ක්‍රම තියෙනවා අපේ වගාව පිහිටවන්න කලින්. ඒතර ඒ ක්‍රමවේදයන් දැන් අපිට කරන්න බෑ. දැන් අපිට කරන්න තියෙන්නේ අපේ වගාවට ඇවිල්ලා තියෙන වටපණු හානිය තවදුරටත් පැතිරීම පාලනය කර ගැනීම. ඉතින් ඒ සඳහා දැනට කුෂන් දෙපාර්තමේන්තුව හරහා නිර්දේශන කීපයක් ලබා දීලා තියෙනවා. ඒ අතරින් නිර්දේශ කරන්න තියෙන්නේ මේ හානියේ තත්ත්වයේ ප්‍රමාණය අනුව. ඉතින් අපේ විශාල වශයෙන් ආර්ථික විදියට අපේ වගාවට හානිය තියෙනවා නම් මේ පලිබෝධකයයි නිර්දේශ කරලා තියෙනවා රසායනික ක්‍රමයක් 0.5 ඇබමැක්ටින් කැට. ඉතින් මේ කැටකුමිනාශක අපිට අපේ වගා හානි කරලා තියෙන ක්ෂේත්‍රයට එහෙම නැත්නම් ස්ථානීය වශයෙන් භාවිතා කරලා අපිට මේ සතයි හානිය පැතිරීමේ අන්දාක් දුරට පාලනය කරන්න පුළුවන්. එතකොට මේකේ නිර්දේශය තියෙන්නේ අක්කරයට කිලෝ 20ක් යොදන්න කියලා. එතකොට මේක සම්පූර්ණයෙන්ම අක්කරයට කිලෝ 20ක් යොදන්න කියනවා අපිට විශාල වශයෙන් මේක අපේ වියෝගය නිෂ්පාදනය වීමකට බලපානවා. එහෙනම් අපේ ආර්ථිකයට බලපානවා. ඒක නිසා අපිට පුළුවන් වගාවේ හානිය හොඳට පරීක්ෂා කරලා ඒ සීමාව ආවරණය වෙන විදිහට ස්ථානීය වශයෙන් මේ කැටකුමිනාශකය භාවිතා කරන්න. ඊට අමතරව මේ දිනවල ගොවිම හතුරු භාවිතා කරන විවිධ දේවල් ඒවා අපි දෙපාර්තමේන්තුව හරහා සමානලාට අපි උපදෙස් ලබා දීලා තියෙනවා මීට කලින්. ඉතින් ඒකෙදී කරන්න පුළුවන් තව දෙයක් තමයි හොඳින් දිරු කුකුල් පොහොර මේ හානි තියෙන වගා ක්ෂේත්‍රවල භාවිතා කරන එක. ඒ තුලිනුත් මේ සතගේ හානිය පැතිරීම තවදුරටත් පාලනය කරගන්න පුළුවන්. ඊට අමතරව ගොවිම හතුරු ප්‍රායෝගිකව අපි අත්ින්දා පහුගිය දිනවල භාවිතා කරන විවිධ ඖෂධීය ශාකසාර කොටස්. එහෙම නැත්නම් ශාකවල පත්‍ර යුෂ වර්ග දේවල්
භාවිතා කරන උදාහරණ වශයෙන් නත්ත සූරිය ගම් සූරිය වගේ ශාකවල කොහොඹ ශාකවල කොටස් භාවිතා කරලා මේ සතගේ හානිය පැතිරීම පාලනය කරනවා. ඉතින් මේ වගේ ක්‍රම කීපයක් ඔස්සේ තමයි අපිට මේ සතගේ හානිය අපේ වගා ක්ෂේත්‍රය තුළ පැතිරීම පාලනය කරන්න දැන් කරන්න පුළුවන් ක්‍රමවේදය තියෙන්නේ. ඉතින් මේ විකල්පයන් ටික කරලා අපිට මේ කන්නේ මේ වටපළු හානිය ව්‍යාප්තිය පාලනය කරන අපේ අස්සන්නට වන හානිය නවත්ත ගන්න පුළුවන්. ඉතින් මේ ටික තමයි අපි මේ කහවීමේදී කළ යුත්තේ. ඉතින් විශේෂයෙන්ම මම අද මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ වටපණුවාගේ හානිය හඳුනාගන්නේ කොහොමද? මේ වටපණුව පානුවාගේ හානිය අපේ වගාවට එන්නේ කොහොමද? ආවට පස්සේ කරන්න පුළුවන් දේවල් මොනවද කියන කාරණය පිළිබඳව ඔබව දැනුවත් කරන්න. ඉතින් මේකෙදි විශේෂ අවධානය යොමු කරන්න අපි අනවශ්‍ය පලිබෝධනාශක භාවිතා කරන්න එපා. මොකද මේ සතාට වෙළඳපොලේ තියෙන සමහර කැට කෘමිනාශක වර්ග භාවිතා කරනවා. ඒ තුලින් අතරම සමහරවල් පාලනය කරගන්න බෑ. වෙන්නේ අපේ නිෂ්පාදන වියදම් වැඩි වෙන එක විතරයි. නැත්නම් අපේ අන්තිමට අපේ කුඹුරු පස දූෂණයට ලක්වීම පමණයි. ඒ නිසා මේ අනවශ්‍ය දේවල් නොකර ඔබට මේ වටපණුව හානිය හරියටම හඳුනගන්න අපහසු නම් මේ කහවීමේ තත්ත්වය හඳුනගන්න අපහසු නම් ප්‍රදේශයේ මේ සම්බන්ධව දැනුමක් අවබෝධයක් තියෙන කෘෂිකර්ම උපදේශකවරයෙක් තාක්ෂණ නිලධාරිවරයෙක් යොදාගෙන මේ සඳහා විසඳුම ලබා ගැනීම තමයි ඔබ කළ යුතුම වන්නේ. එහෙමනම් මම අද මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. මම හිතනවා ඔබට මේ වටපණුවාගේ හානිය සහ ඒ හානිය පාලනය සම්බන්ධව ඔබට දැනුමක් අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. එහෙමනම් තවත් වීඩියෝ එකකින් ඔබ හමු වෙන්න බලාපොරොත්තු වෙන්න. අද වීඩියෝ එක සමගන්නවා. ඔබ සැමට පෙරේසාරයි.